So guys අපි කොනකින් නම් බලාගෙන එමු අපිට මොනවාද මේ වැඩේ කරන්න ඕන වෙන්නේ කියලා. මෙතන තියෙනවා දුඹුරු සීනි 300ක්, පාන් පිටි 300ක්, ආප සෝඩා මිලිග්‍රෑම් 100ක්. ආප සෝඩා නම් සාමාන්‍යයෙන් තේ හැන්දක් වගේ තමයි අපි දාන්න ඕනේ. ඊට පස්සේ පොල් ගෙඩි එකමාරක පොල්, ලොකු පොල් ගෙඩි එකමාරක් මෙතන තියෙනවා. ඊට පස්සේ බෙදගත්ත කජු. ඔයගලන්ට මේක බදින්න නැතුවත් ගන්න පුළුවන්. මට හිතුණා මේක බෙදලා ගන්න. ඊට පස්සේ තියෙනවා සුදුරු මාදුරු හරද මුංග බෙදලා පොටලා. ඊට පස්සේ තියෙනවා ලුණු, බේකින් සෝඩා, බේකින් පවුඩර්. ඊළඟට පූල් දෝසි ග්‍රෑම් 70ක් විතර. ඊළඟට රටින්දි ග්‍රෑම් 100ක් කපලා තියෙනවා. ඊට පස්සේ අපි මේ විදිහට තැටියකට තෙල් කඩදාසියක් දාලා ලෑස්ති කරගෙන තියෙනවා. අපි බලමු දැන් මේක කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි සුදු සීනි මට ඒක ලිස්ට් එකේ නැහැ. මම හිතුවා සුදු සීනි දාලා ඉවර වෙලා මුලින්ම මේක පැණි කර ගන්නවා කියලා. අපි මේක චුට්ටක් පැණි පාට වෙනකන් තියලා තියමු. සීනි ටික හිමින් හිමින් මේ විදිහට රත් වෙනකොට අපිට මේක ටිකක් සාදුද මුළු පාට වෙනකන් ඉන්න වෙනවා. මොකද අපි මේ අපේ පැණි එක හදා ගන්න ඕනේ පාටට. ඒක නිසා ඔය අතරතුර අපි මෙන්න මේ රට ඉන්දියකට උණු වතුර චූට්ටක් දාලා තියන්න ඕනේ. ලොකු ප්‍රමාණයක් නෙමෙයි, හරිම පොඩ්ඩක් දාලා ඒක තියන්න ඕනේ. සීනි එකේ පාට එන නිසා මම ටක් ගාලා ඒකට වතුර ටිකක් දැම්මා. දැන් මම මේකට ඉතුරු සීනි ටිකත් ඇඩ් කරගන්න තමයි හදන්නේ. දැන් සාමාන්‍යයෙන් අපිට මේ පේනවනේ මේ දැන් මේ සීනි උණු කරලා ගන්න පැණි වල වතුර ප්‍රමාණය අපිට අර පොල් ගෙඩි එකමාරම දිය වෙන්න මදි කියලා. එතකොට අපිට තව ටිකක් වතුර දාගන්න ඕනේ. සීනි එක උණු වෙනකම් මම ඔයගලන්ට කියන්නම් අපි ඇයි මෙහෙම දැම්මේ කියලා. අපි මේ විදිහට උණු වතුර දැම්මේ එකක් මේකේ තියෙන කලර් එක එක්ස්ට්‍රැක්ට් කරගන්නයි. අනිත් එක දැන් සාමාන්‍ය රටේනේ ටිකක් තද ගතියෙන්නේ තියෙන්නේ. තද ගතිය ටිකක් බුරු කරගන්න. අපේ කෑම එකට දාන්න කලින් ඒ හේතු දෙක නිසා තමයි දැම්මේ. එතකොට අපිට මෙන්න මේ දුඹුරු පාට මේකෙන් වෙන් වෙනවා. ඔයගලන්ට පේනවා ඇති වතුර හරි පොඩි ප්‍රමාණයක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේක වැහෙන දාගත්තෙත් නෑ. මේකට වඩා අඩුවෙන් දාගෙන මේක පෙඟෙනකොට තමයි මම ඇතුළට මේ ටික ප්‍රෙස් කරලා තියෙන්නේ. මේ විදිහට අපි අපේ සීනි ටික හොඳට දිය වෙනකන් මේක කලවම් කරලා ගන්න ඕනේ. නිකන් මේක හදා ගන්න අපි sugar syrup එකක් වගේ. මේක මේ විදිහට රත් වෙද්දි මම මේකට ඇඩ් කරගන්නවා මේ ටික ඔක්කොම. මේ තියෙන්නේ මහදුරු කලද මුංග මම කරාබු නැටි දෙකකුත් ගත්තා. ඒ ටික ඔක්කොම මේ විදිහට පැණි එකට මම ඇඩ් කරගන්නවා. අපි ගත්ත බේකින් සෝඩා එකෙන් ටිකක් මේ වෙලාවේදී අපි ඇඩ් කරගන්නවා අපේ රටින්දි එකට. ඊට පස්සේ පාන් පිටි වලට බේකින් පවුඩර් වලින් තේ හැන්දක් වගේ ප්‍රමාණයක්, තේ හැන්දි එකමාරක් වගේ ප්‍රමාණයක් අපි එකතු කරගන්නවා. මේ විදිහට දැන් පැණි එක පොඩ රත් වෙනවා. තව චුට්ටකින් අපි ලිප ඔෆ් කරගමු. ඒ අතරතුර මම පැණි එකටම දානවා ලුණු තේ හැඳි භාගයක් විතර. තව තේ හැඳි භාගයක් විතර මම දානවා පාන් පිටි එකට. ඊට පස්සේ මම මේක මෙන්න මේ විදිහට පොඩ්ඩක් මික්ස් කරගන්නවා. මම සාමාන්‍යයෙන් කැමති නෑ කෑමවල මෙන්න මේ වගේ කෑලි හැපෙනවට. ඒක නිසා මම දැන් ලිප ඔෆ් කරලා මේ ටික පෙරා ගන්නයි හදන්නේ. දැන් මේ ටික
තියෙන සුවඳ මේකට already extract වෙලා තියෙන්නේ. ඒක නිසා දැන් මම මේක පෙරා ගන්නයි හදන්නේ. ඉතින් මම මේ විදිහට පෙරා ගත්තාම චූටි චූටි කැලි ටික ඉතුරු වෙලා ලොකු කැලි ටික මේ විදිහට පෙරුණා. මම කරේ මේ විදිහට කොටස් දෙකකට අපේ පැණි එක වෙන් කරගත්තා. මොකද පොල් කේක් එකේ තෙත ගතිය තියෙන්න ඕනේ. තෙත ගතිය මදි වුණොත් මේක දාන්න කියලා තමයි මම තිබ්බේ. මොකද මම සීනි ගෙනල්ලා තියෙන්නේ ගානට. අපි දැන් මේකට පොල් ටික එකතු කරගමු. ආයිසරක් ලිප ඔන් කරලා. දැන් මේ විදිහට පොල් ටික දාගෙන හිමින් සැරේ අපි ඒක මික්ස් කරගන්නයි ඕනේ. මට ඔයගලන්ට උමනා කරන ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක කියද්දි අමතකුණා කියන්න අපි මේකට වැනිලා තේ හැඳි දෙකක් විතර ඇඩ් කරගන්න ඕනේ. ඉතින් මේ වෙලාවදී මම ඒකත් ඇඩ් කරනවා. මේ විදිහට ඒක අපි මික්ස් කරගන්න ඕනේ ලිපේ තියෙද්දිම. හැබැයි වතුර ගතිය 100%ක් අයින් වෙලා dry වෙන level එකට ගන්නෑ. අපි සාමාන්‍යයෙන් මේ වගේ level එකේදී මේක off කරනවා. මොකද කොහොමද මේක බේක් වෙන නිසා අපි මේ level එකේදී මේක off කරලා චුට්ටක් නිවෙන්න තියලා ඊටු ටික එතකන් කරමු. විනාඩි 20ක් විතර මේක නිවෙන්න තිබ්බා. හැබැයි තාම රස්නේ ගතිය තියෙනවා. දැන් මම පොල් පැණයකින් කොටසක් මේ විදිහට අරගෙන මේකට පොඩ පාන් පිටි මික්ස් කරන්නයි හදන්නේ. ඊට පස්සේ පාන් පිටි පොඩ මික්ස් කර මේක අනා ගන්න ඕනේ. එකපාරම ඔක්කොම පාන් පිටි දාන්න එපා. මුලින්ම දාපු පාන් පිටි 100 මේ විදිහට මික්ස් වුණාට පස්සේ තමයි අපි ආයේ තව පාන් පිටි 100ක් විතර මේකට දාගන්නේ. දාලා ආයෙසරක් ඒකත් අපි මික්ස් කර ගන්න ඕනේ. ඔන්න අපිට දැන් ඉතුරු පාන් පිටි ටික මික්ස් කරගන්න මේකේ තෙත ගතිය මදි. දැන් අපි ඉතුරු පොල් පැණි ටිකත් මේකට ඇඩ් කරගමු. තව පොල් පැණි කොටසක් මම ඉතුරු කරා. මම වැඩි වගේද හිතුණා. දැන් තියෙන්නේ දෙවෙනි පාන් පිටි 100ත් මේ විදිහට මික්ස් වුණාට පස්සේ මම මේක ඇඩ් කරනවා ඉතුරු 100. ඒ 100ට මේ වෙලාවදී මම මේ කජු ටිකත් ඇඩ් කරගන්නවා. දැන් අපි මේක ආයෙත් මික්ස් කරගමු. මේක මේ විදිහට මික්ස් කරද්දී ටිකක් තද ගතිය එනවා. ඒක නිසා මම ඊතර පොල් පැණි ටිකත් මේකට මික්ස් කරගන්නවා. තෙත ගතිය නම් මේකේ හොඳට තියෙනවා. අපි මේ වෙලාවේදී මේකට ඇඩ් කරගමු. දැන් මම මේක පාන් පිටි ටික, පොල් පැණි ටික, කජු ටික මික්ස් කරලා ඉවරයි. අපි පොල් පැණි එකටයි පාන් පිටි එකටයි වෙනම ලුණු දැම්මා. දැන් අපි කපාගත්ත අපේ පූල් දෝසි ටික මේ වෙලාවේදී මික්ස් කරගමු. දැන් මේකට මම රටින්දි ටික එකතු කරගන්නවා. වෙනවද guys ඒකේ රටින්දි ටික ඒකේ තියෙන ජූස් එකේ කලර් එක හොඳට එක්ස්ට්‍රැක්ට් වෙලා තියෙනවා. අපි දැන් මේ ටිකත් හොඳට මික්ස් කරගමු. ඊට පස්සේ මේ විදිහට අපි මිදි ටික ඇඩ් කරගමු. මම මිදි 100ක් ගෙනාවට මේ බැටර් එකත් එක්ක මම හිතුවා මිදි ග්‍රෑම් 80ක් විතර මේකට ඇඩ් කරන්න. මේ තියෙන ප්‍රමාණය. මේකත් හොඳට මික්ස් කරලා අපිට ඊළඟට තියෙන්නේ මේක තැටියට දාගන්න. So guys මේ තියෙන්නේ තැටියට දැම්මට පස්සේ අපේ පොල් කේක් එක රස පාටයි. තව මේක මේ කලර් එක එයි කියලා මම හිතනවා බේක් කරද්දී. මොකද මේ මගේ ෆස්ට් ටයිම් එක තමයි මම මේක try කරන. අපි දැන් මේක උඩින් තැනින් තැනට කජු තියාගමු. ටන්ටටා මම මේකට දැන් කජු දාලා ඉවරයි. ඒක ලස්සනයි නේද guys? අපි මේක බේක් කරලා බලමු. මං ගාව oven එකක් නැහැ. ඉතින් බේකරි එකට දෙන්න ඕනේ. අද දවල් වේදී බේකරි එකේ වැඩ ඉවර කරනවා කියලා කිව්වා. දැන් වෙලාව 9යි. මම දැන් ටක් ගාලා ලැස්සලා ගිහිල්ලා මේක දීලා කොහොමද මේකේ ෆයිනල් අවුට්කම් එක කියලා මම ඔයගලන්ට පෙන්නන්නම්. So guys මේ තියෙන්නේ මගේ පොල් කේක් එක. එක කජු එකක් මිසින් වෙලා. මම මේක ඊට පස්සේ මෙන්න මෙහෙම කෑලි වලට කපා ගත්තා. කපාගෙන මම දැන් මේක භාජනයකට දාගන්නයි හදන්නේ. දැන් මම මේක පැක් කරගෙන අරන් තියන්නයි හදන්නේ.